හරි. අපි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව දන්නේ නැති තැන ඉඳන් යන්. හරිද? දැන් අපිට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව හොයාගන්න ඕනේ. එන්නකෝ. අපි මුලින්ම කරන්නේ ත්‍රිකෝණයක් ගහනවා. අපිට ඕනේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණනේ. දැන් මෙතන මම ත්‍රිකෝණයක් ගහනවා. එතකොට ත්‍රිකෝණයක x y z කියලා කෝණ තුනක් එනවා. හරිද? එතකොට x ධන y ධන z අපිට හොයන්න ඕනේ. අපි දන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව කීයද කියලා. අපි ඒකට මෙහෙම පුංචි වැඩක් කරගන්නවා. හරිද? මේ පහළ ත්‍රිකෝණයක් තියෙනවා. ත්‍රිකෝණේ පහළ පාදේ තියෙනවා නේද? මම ABC කියලා නම් කරගන්නම්කෝ. ABC පාදයේ ABC ත්‍රිකෝණේ AB පාදයේ තියෙනවානේ. ABට සමාන්තර පාදයක් අපි ගහමු C හරහා. ABට සමාන්තර පාදයක් ගහනවා C හරහා. ABට සමාන්තරව යනවා. ඒ කියන්නේ මෙයා මෙහෙමන මෙයා එයාට සමාන්තරව යනවා. වෙනසක් නැහැ. ඒ කියන්නේ මෙහෙම යනවා දෙන්න. සමාන්තර රේඛාවක් ගහගත්තා. ABට සමාන්තර රේඛාවක් C හරහා ගැහුවා. දැන් බලන්න සමාන්තර සරල රේඛා දෙකක් අතර පිහිටි මේ ඉසෙට් හැඩයේ කෝණ අන්න මෙතනට එනවා. ඒක මම කලින් වීඩියෝ එකේ කියලා තියෙනවා ඉසෙට් හැඩයේ කෝණ ගැන. හරිද? මෙතනත් ඉසෙට් එකක්. අන්න y ගත්ත හැකි මෙතනට එහෙනම්. දැන් අපි දන්නවා ප්‍රාථමිකම තියරි වලින් සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල ඓක්‍යාංශක 180යි. එතකොට අපිට එනවා මෙතන x ධන z ධන y සමානයි අංශක 180යි. අපි කොහොමද ගත්තේ? ABට සමාන්තර සරල රේඛාවක් ගැහුවා C හරහා. ත්‍රිකෝණයේ ABට සමාන්තර සරල රේඛාවක් අපි ගැහුවා C හරහා යන්න. හරිද? ඊට පස්සේ ඒ සමාන්තර සරල රේඛා දෙක අතර හැදිච්ච කෝණ වලින් තමයි අපි මේ වැඩේ කරේ. සමාන්තර සරල රේඛා දෙක අතර හැදිච්ච කෝණ ටික ගත්ත තනි සරල රේඛාවකට. තනි ලක්ෂයකින් විහිදෙන විදිහට කෝණ ටික ගත්තා. තනි ලක්ෂයකින් විහිදෙන සරල රේඛාවක් උඩ අපි දන්නවා ඒ කෝණවල එකතුව අංශක 180යි කියන්න. එහෙනම් එතනින් අපිට කියන්න පුළුවන් ත්‍රිකෝණයකත් ඇතුලේ තියෙන කෝණවල එකතුව අංශක 180යි කියන්න.